Hi green lovers ඔන්න ඔයාලට අදත් ගෙනාවා ලස්සන මල් පැල සේල් එකක්. එන්න යන්න මාත් එක්ක අද මොනවද තියෙන පැල කියලා බලන්න. මේක තමයි අපේ පළවෙනි පැලේ. මේකේ එක පැලයක් රුපියල් 100යි. ඒකේ පැල 3ක් තියෙනවා. මේ දෙවෙනි පැලේ ඒක අපි දෙන්නේ රුපියල් 100කට. ඒකේ නටුව තැඹිලි පාටයි. මේ අපේ තුන්වෙනි පැලේ. මේක දෙන්නේ අපි රුපියල් 100කට. ලස්සන වෛරන් ගිහිලා තියෙනවා ඒ කොලේ. මේ අපේ හතරවෙනි පැලේ. ඒක මේ ඔක්කොම අපි දෙන්නේ රුපියල් 100කට. මේක පැල ගොඩක් තියෙනවා. අනික මේක ඉක්මනින් බෝ වෙනවා. මේකේ ලස්සන සුදු පාට චූටි මලක් පිපෙනවා. මේ අපේ පස්වෙනි පැලේ. මේක දෙන්නේ අපි රුපියල් 200කට. මෙන්න මේ විදිහට වෛරන් ගිහිලා තියෙනවා. වෙනි පැලේ මේක දෙන්නේ එක පැලයක් රුපියල් 200කට. මේකේ පැල නම් ගොඩක් තියෙනවා. මේකේ කොලේ පිටපැත්ත රතු පාටයි. මේ විදිහට වෛරමක් ගිහිලා තියෙනවා. ඉස්සරහා කොළ පාට මික්ස් වෙච්ච රෝස පාටක් ගිහිලා තියෙන්නේ. මේක හත්වෙනි පැලේ. ඒකේ රුපියල් 150යි. මෙන්න මේ විදිහට ලස්සන වෛරමක් ගිහිලා තියෙනවා ඒකේ. මේක 8 වෙනි පැලේ. මේක දෙන්නේ 150කට. මෙන්න මේක තමයි කොලේ. මේ 9 වෙනි පැලේ. මේක අපි දෙන්නේ රුපියල් 250කට. මෙන්න මේ විදිහට තියෙන්නේ. පැලේ මේක. ඒකත් අපි දෙන්නේ රුපියල් 150කට එක පැලයක්. මෙන්න මේ විදිහට තියෙන එක. 11 වෙනි පැලේ. ඒක අපි දෙන්නේ රුපියල් 600කට. මෙන්න මේ විදිහට හරිම ලස්සන පාටක් ඒකේ තියෙන්නේ. මේ 12 වෙනි පැලේ අපේ. මේක මේ ඔක්කොම අපි දෙන්නේ රුපියල් 100කට. මේක ඉක්මනට බෝ වෙනවා. ලස්සන රෝස පාට මලක් පිපෙනවා. මම ඒක ඔයාලට දාන්නම්. මේ අපේ 13 වෙනි පැලේ. මේක රුපියල් 250යි. මෙන්න මේ විදිහට වෛරමක් ගිහිල්ලා තියෙනවා. හරි ලස්සන. 250යි ඒක. 14 වෙනි පැලේ මේක මනි ප්ලාන්ට් එකක්. ඒක අපි දෙන්නේ රුපියල් 200කට. මෙන්න මේක. අපේ 15 වෙනි පැලේ මෙන්න මේක. මේ පැල ටික දෙන්නේ අපි රුපියල් 100කට. මේකේ පැල ඉක්මනට බෝ වෙනවා. මේක 16 වෙනි පැලේ. ඒක දෙන්නේ රුපියල් 100කට. මෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. මේක අවුවේ තියෙද්දි තිබ්බොත් කොලේ රතු පාට වෙනවා. හැංගින් පොට් එකකට උනත් දාලා තියන්න පුළුවන්. 7 වෙනි පැලේ මේක දෙන්නේ රුපියල් 100කට. මෙන්න මේ විදිහ ලස්සන වෛරමක් ගිහිලා තියෙනවා ඒකේ. මේක 18 වෙනි එක. මේක දෙන්නේ රුපියල් 100කට. මෙන්න මේක. 19 වෙනි පැලේ මේක දෙන්නේ රුපියල් 200කට. මෙන්න මේ විදිහ ලස්සන වෛරමක් එකේ ගිහිලා තියෙනවා. මේක 20 වෙනි පැලේ. මෙන්න මේක එක පැලයක් අපි දෙන්නේ රුපියල් 150කට. මෙන්න මේ විදිහ. ඔයාලට මේ පැල මිලදී ගන්න අවශ්‍ය නම් අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. ඉතින් ආයෙත් දවසක හම්බ වෙමු. අපි අදට ගිහිල්ලා එන්න. බයි බයි.